හායි ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම හදන්න යන්නේ කොමාරිකා ජූස් එකක්. ඉතින් මේක ගොඩාක් ලෙඩවලට හොඳයි කියනවනේ. ගොඩක් අය කියනවා මේක හැදුවාම තිත්තයි කියලා. ඉතින් මට හිතෙනවා මේක හදන හරිම විදිහ ඔයාලට පෙන්වන්න. මම මුලින්ම මේ වගේ කොමාරිකා පිත්තක් අරගෙන ඒකේ මේ තියෙන කහ පාටට තියෙන කිරි ටික ඔක්කොම අයින් කරගන්න ඕනේ. ඒ කිරි ටික ඔක්කොම අයින් කරලා මෙන්න මේ විදිහට කොමාරිකා පිත්තේ මැද කොටස තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඒක දෙපැත්ත හොඳට රැහ ගන්න ඕනේ. අර කහපාට කිරි ගතිය අයින් කරන්න කියන්නේ ඒකෙන් ගොඩාක් තිත්ත රසක් එනවා ඒක මික්ස් වුණොත් එහෙම. ඉතින් මේ විදිහට දෙපැත්තම හොඳට කපලා අයින් කරගන්න. ඊට පස්සේ මේක වතුර ටිකක් අරගෙන මේ විදිහට හොඳට හොද ගන්න ඕනේ කිරි ගතියක් යනකම් සහ තව ටිකක් ඒ කියන්නේ තිත්ත රසය එන එක වළක්ව ගන්න. ඉතින් ඊට පස්සේ පිහි අරගෙන උඩ පොත්ත අයින් කරගන්න එක පැත්තක විතරක් පොත්ත මේ විදිහට හොඳට අයින් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඉතුරු කොටස අරගෙන මදේ වෙන් කරගන්න ඕනේ. එහා පැත්තේ පොත්ත ගෑවෙන්නේ නැති වෙන්න. ඉතින් මම මේක බ්ලෙන්ඩ් කරනවා. ඒක නිසා මම මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට මේක අයින් කරගන්නවා මදේ කොටස. ඔන්න ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. මම නම් අඬු කෝප්පයක් දාගත්තා මේකට. මේ විදිහට ඊට පස්සේ මම ලුණු පොඩ්ඩකුයි ගම්මිරිස් කුඩු නම් පස්සේ උනත් එකතු කරගන්න පුළුවන්. ඉස්සලාම ලුණු එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්තු කොමාරිකා ජූස් එක. ඉතින් මේක ගොඩාක් ලෙඩවලට හොඳ, ගෑස්ට්‍රයිටිස් වලට ප්‍රධානම හොඳ බේතක් කියලා තමයි කියන්නේ. ඉතින් මේක දවස් 3ක් එක දිගට බිව්වහම ගෑස්ට්‍රයිටිස් ගොඩක් අයට හොඳ වෙනවා කියලා කියනවා. ඉතින් මම ගම්බිරිස් කුඩු ටිකකුත් චියා සීඩ්ස් ටිකකුත් එකතු කරගත්තා. ඔයාලත් හදලා බලන්න. පොඩ්ඩක්වත් තිත්ත ගතියක් එන්නේ නැහැ. ඉතින් තවත් විඩියෝ එකකින් ගිහින් එන්න.